උන් දෙන්න අර කොච්චර විශ්වාසයි කියලා පෙන්වනවා. තුන් දෙනා දන්නවා මූ ෂුවර් නෑ මූ යනවා කියලා. ඔව් මූ ෂුවර් නෑ මූ යනවා කියලා දන්නවා. මේ කෙල්ලගේ යාළුවෙක් ගෙනනවා. ගෙනලි ඉවරලා උන්ට කන්න ඔය අරෝමියෝ බොනවා නම් බොන්නක් දීලා එන විකාරයක් කරනවා. මේ මං ඔයා මේ අපි අර ගෙදරට කියලා කතා කරපු සිද්ධිය මේ අපි මේ ඉක්මනට කසාද බඳින්න දවසක් බලන්න ඕනේ කිව්වනේ. මම මේක පොඩ්ඩක් කල්පනා කළේ. මේ නෑ ඒක තමයි මේ මම මේ කල්පනා කළේ මං ගෙදරත් එක්කත් කතා කළා. මට තව ටික දවසක් ඕනේ. මොකද අපි සල්ලි කීයක් හරි හොයාගන්නත් ඕනනේ. ලොකු ගාණක් යයිනේ නේද? ඔයාට තෝනි කොනේ ග්‍රෑන්ඩ් වෙඩින් එකක් ගන්න. මේ ඒක නිසා මචං පිස්සු කරන්නේ බාබා උඹ වෙඩින් ගන්න මේ ඇයි වෙඩින් ගන්න බබා මම පොඩ්ඩක් තියනම් මේ කෑ ගන්නකොට යකෝ පිස්සෙක් වගේ වෙඩින් ගන්න එපා වෙඩින් ගන්න කලින් මේ වීඩියෝ බලන්න ඈ වෙඩින් ගන්න කලින් මේ වීඩියෝ එක බලන්න iPhone ගෝනා ප්‍රොඩක්ෂන් නෙමෙයි මොකද්ද සැම්බ ප්‍රොඩක්ෂන්ස් අද අපි කතා කරන්නේ ටිකක් වෙනස් මාතෘකාවක්. මේක කාතල් මාතෘකාවක් වෙයි. මේක පටන් ගන්නෙද්දිම ආතල් නෑ කියලා උඹලා මේ කතා කරනවා අන්න ඒක උඹලගේ වෙලාව. මෝඩකම්. හරි. අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ විවාහ සංස්කෘතිය. විවාහ මංගල උත්සව. හරි දැන් කට් කරා මේ සෙන්ටර් කරපම් මේ තිසගේ වාගේ පේජ්. හරි මොකද්ද විවාහයක් කියලා කියන්නේ? දැන් මුලින්ම නරියනේ මම ඉතින් අඳුනලා දීපන්. හරි ගන්නද? ගන්න. දැන් මේකේ මෙහෙමයි. මේ ඉන්නේ නරියා. මං කවුද? පොළඟනේ. නරියයි පොළඟයි තමයි මේ පොඩ්කාස්ට් එක කරන්නේ. දැන් අත්‍තරම මෙහෙමයි. ඔව්. මොකද්ද මේ විවාහයක් කියලා කියන්නේ? විවාහයක් කියලා කියන එක එක පැති වලින් අර්ථකථනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අදහස් කරන්නේ සමාජීය වශයෙන් සාමාන්‍ය පොදුවේ අර්ථකථනයන්. ඔව්. පොදුවේ අර්ථකථනයක් කිව්වොත් විවාහයක් කියලා කියන්නේ එක්තරා විදිහේ ගිවිසුමක්. හරිද? මොකද මේ දැන් මිනිස්සු ගිවිසුම් ඇති කරගන්නේ Tamanට ෂුවර් නැති දේවල් එක්ක. ඔව්. එතකොට ආදරය කරන දෙන්නේ දැන් කොච්චර ආදරය කළත් විවාහයක් වුණාම තමයි උන් දෙන්න දන්නේ මේක ස්ථිරයි කියලා. එක්තරා විදිහක විවාහයක් කියලා කියන්නේ ඩිවෝර්ස් එකෙන් බේරෙන්න තියෙන රක්ෂණයක්. ඔව් ඒ කියන්නේ මේ උන් දෙන්න අර කොච්චර විශ්වාසයි කියලා පෙන්වුවත් උන් දෙන්න දන්නවා මූ ෂුවර් නෑ මූ යනවා කියලා. ඔව් මූ ෂුවර් නෑ මූ යනවා කියලා දන්නවා. මූ යනවා කියලා දන්න නිසා තමයි විවාහය කියලා කොලේක අස්සම් කරලා දෙන්නේ. ඔව් ඒකත් මෙහෙමයි. ඒක නිකන් අස්සම් කරන්නේ නෑ. සාක්ෂියරෝ දෙන්නෙක් ඉස්සරහින් අස්සම් කරන්නේ. ඒ රාජ්‍යයෙන් එක දීලා තියෙන එක හරි. ඒ වුණාට දැන් මේගොල්ලෝ මේ අර ඒක අනිවාර්යෙන් දැන් ලිවින්ට් එක දින්නත් පුළුවන් නේ. කාටවත් මුකුත් කියන්න බෑනේ. එහෙම ඉන්නේ නැතුව අයි බඳින්නේ. ඔව් ඒ බඳින්න හේතුව මේ කොච්චර වුණත් උඹලා තේරුම් ගනි. ෂුවර් නැති නිසා. උඹලට ෂුවර් නෑ මචං. ෂුවර් නැහැ. ඒක නිසා මේ කොල්ලෙක් නම් තේරුම් ගනි උඹේ කෑල්ලට උඹ ෂුවර් නෑ. ඔව් හරිද? ඒක තමයි ඇත්ත. මේ කෑල්ල කියනවා නම් අපි ඉක්මනට කසාද බඳින්න මොකද තේරෙන්නේ පොඩ්ඩක් බලන්න. අනේ ෂුවර් නෑ. එහෙම වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ විවාහය කියන්නේ කොහොම කළත් මම විශ්වාස කරන්නේ ඇග්‍රීමන්ට් එකක් ඒක. ඔව්. ජීවිතේ ඉස්සරහ කාලේ ගත කරන්න ගහන ඇග්‍රීමන්ට් එකක්. දෙන්නෙක් ගහන ඇග්‍රීමන්ට් එකක්. දැන් හොඳ මාතල් එක ඕක නෙමෙයි අපි කතා කරන්නත් පටන් ගන්න. මේ වෙඩින් කියන්නේ විවාහ මංගල උත්සව. විවාහ මංගල උත්සව ගැන මොකක්ද කියන්නේ? විවාහ මංගල උත්සව. ඒක විවාහ මංගල උත්සවයක් කියන එක මිනිස්සු ගන්නවා. මිනිස්සු ප්‍රදර්ශනය සඳහා ඒක ගන්න. ඔව්. එක්තරා විදිහක බිස්නස් එකක්. එක්තරා විදිහක නෙමෙයි කොහොමත් ඒක බිස්නස් එකක්. නෑ නෑ බිස්නස් කියන එක නෙමෙයි අපි කියන්නේ. ඒ මිනිස්සු ඒක කරන නිසා නේ හරහා ව්‍යාපාරය. ඕනම දෙයක් මිනිස්සු කරන නිසා එහා ව්‍යාපාරය ඇතිලා තියෙනවා. මිනිස්සු එකතු කරගත්ත ඕක ආගමානුකූලව ඇති වෙච්ච සංස්කෘතීන් කිහිපයක් තියෙනවා. ඒ සංස්කෘතීන් එක්ක එකතු වෙලා හදාගත්ත සරල විවාහ මංගල උත්සවයක් අතීතයේ තිබුණා. ඒ විවාහ මංගල උත්සවයේ ඇතුලේ මිනිස්සු බිස්නස් මොඩියුල්ස් ටිකක් හැදුවා. ඒ බිස්නස් මොඩියුල්ස් වලට අනුකූලව ඊට පස්සේ ලොකු ලොකු විවාහ වලට යන්න මිනිස්සු උත්සාහ කළා. ඔව් ඒකත් එක්ක දැන් මිනිස්සු නිකන් අර ඒක නිකන් ට්‍රෙන්ඩ් එකක් විදිහට කරන්නේ දැන් ලොකු වෙඩින් නම් මම ගන්න ඕන. ඔය ඒකත් මම අනිත් කෙනාට වඩා සෙකන්ඩ් වෙන්න බෑ. ඒක දැන් අපි ගන්න පොයින්ට්ස් වල තියෙනවා. දැන් ඉස්සරහට ගන්න පොයින්ට්ස් වල තියෙනවා. ඒ කියන්නේ සෙකන්ඩ් වෙන්න බැරි නිසා විවාහ මංගල උත්සව ගන්න මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ Tamanට ඇති දෙයක් නෑ. Tamanට සල්ලි නෑ. හරිද? Taman ණය වෙලා ඊට පස්සේ කොහෙට හරි තමන්ගේ කන කර ටික උගත් තියලා වාහන උගත් තියලා ඔක්කොම කරලා අන්තිමට විවාහය සතුටින් අරගෙන ලොකු ග්‍රෑන්ඩ් වෙඩින් එකක් අරගෙන ඊට පස්සේ නිවිසනසිල්ලේ දුක් විඳිනවා. මේ ගෙවාගෙන යනවා. ඊට පස්සේ නිකන් දැන් මෙහෙම හිතනවා දැන් වෙන්න වෙඩිමක් ගන්නවා. කියන්නේ දැන්
දැන් තමන්ගේ යාළුවෙ වෙන සල්ලිකාර යාළුවෙක් වෙඩිමක් ගත්ත කියලා ඌට වඩා හොඳට පේන්න තමන් එන ලෝන් ගහලා ඉඩම් විකුණලා ගන්න. ඔව් වෙඩිමක් ගන්න. හරිද? වෙඩිම අරගෙන පළවෙනි සති දෙක අතල්ලේ ඉඳි. ඔව් ඊට පස්සේ නිකන් ගෑණි පේන්නේ මාර දූතිකාව වගේ තමයි. ඔව් මොකද දැන් මම මෙච්චර ලොකු ණයකට බැලුනේ මේ ණයකට බැලුනේ මේ ගෑණි නිසා වගේ තමයි. නෑ ඕක මේ බොරු නෙවෙයි ඕක මේ රිසර්ච් වලින් ඔප්පු වෙච්ච දේවල් තියෙනවා දැන් මම අනේ ඒක ඒක තියෙනවා ඔය ඉස්සරහට අපි කතා කරමු මේක මොකද්ද වගේ ඊළඟට අන්තිම පොයින්ට් එක දැන් මං දැන් කියන්නේ වෙඩින් එක තියෙන ආතල් කැලටි එක අපි කතා කරමු. දැන් කියන්නේ වෙඩින් එකක් ගන්නවා කියලා දැන් ඔන්න ගිහිල්ලා ආරාධනා පත්‍රයක් දෙනවා. හරිද? හරි දැන් ප්‍රින්ට් කරලා දෙනවා. ඔව් හරිද? ඒකත් ප්‍රින්ට් කරන ඉස්සර බුලත් අතක් දීලා ඒක සංස්කෘතිය සම්ප්‍රදාය. ඒක වෙනම කල්චර් එකක් දැන් ඒක වෙනම බිස්නස් මොඩල් එකක් ඕ ඒ කල්චර් එකත් එක්කනේ එහෙම තිබ්බයි උනාට දැන් ඒක ප්‍රින්ට් කරලා දැන් එහෙමත් තමයි දැන් කියලම සොෆ්ට් කොපි එකක් කියන්නේ. ඔව් දැන් සොෆ්ට් කොපි එකක් යනවා සොෆ්ට් කොපි එකක් යනවා. ඒ ගිහිල්ලා එතන මේ ඒක එතනින් වෙඩින් එක. ඊට පස්සේ දැන් වෙඩින් එකට ගියාට පස්සේ ඕකේ තියෙනවා මේ වෙල්කම් ඩ්‍රින්ක් එක කියලා අරෝමෙව නිකන් එන ගොන් අපි මුලටම ගත්තොත් මේ මුලින්ම දැන් අපි ගත්තොත් මෙහෙම වෙඩින් එකට කලිනුත් වියදම් ටිකක් දෙනවා. හරිද? ප්‍රොපෝසල් එකක් තියලා ඔව් ප්‍රොපෝස් කරනවා මේක. දැන් වෙඩින් එකක් ගන්න කලින් ඉස්සෙල්ලාම දැන් කෙල්ලට ප්‍රොපෝස් කරනවා. මම ඒකට ලක්ෂ 10ක් විතර වේදම් කරලා හොටෙල් එකක් බුක් කරලා ඒකට ප්‍රොපෝස් කරනවා හෙන ගානක මුද්දක් කරගෙන. හරිද? 3000 ගානක විතර මල් බොකේ එකක් මල් බොකේ එකක් අරගෙන ගිහිල්ලා ලක්ෂ 2-3ක මුද්දක් කරන් ගිහිල්ලා ප්‍රොපෝස් කරනවා. ඔව්. ඉතින් මේ ඒ විදිහට ප්‍රොපෝස් කළාට පස්සේ ඊට පස්සේ ඒ දේවල් කරාට පස්සේ එන්ගේජ්මන්ට් එකක් තියෙනවා. එන්ගේජ්මන්ට් රින් එකකුත් එක්ක. එන්ගේජ්මන්ට් රින් එක. හරිද? ඕක හොඳම ආතල් එක. දැන් ප්‍රොපෝසල් එකද කරලා ඒකි මුද්දත් අරගෙන ගියොත් මොකද්ද කියලාම වෙන්නේ? හරිද? එන්ගේජ් ඔව් ප්‍රොපෝසල් රින් එක අතරන් ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? එහෙම වෙනවද? ඒ කියන්නේ සමහර අවස්ථාවලදී තියෙනවා කතාවල් මේ ඒ කියන්නේ වෙඩින් එක දවසේ රෑ කෙල්ල වෙන කොල්ල එකක මැනලා ගිහිල්ලා. අර කොල්ල අර තමන් හම්බ කරපු සේසත ලෝන් ගහලා ඔක්කොම දැන් ඌ එන ලෝන් එකක් ගහලා ඌ හෙන්න ලෝන් එකක් ගහලා ඉවරලා උදේ වෙඩින් එක රෙඩි කරලා දැන් ඇඩ්වාන්ස් බැඳලා මේ මොනවාද හොටෙල් එකට ඔක්කොටම බැලලා ජයමංගල ගාතා කියන කට්ටියට ඔක්කොටම කියලා අෂ්ට කියන කට්ටිය ඔක්කොටම කියලා දැන් මේ වෙඩින් එකට සම්පූර්ණයෙන් භාගයට වියදම් කරනවා. දැන් මනමාලි පැනලා ගියා. දැන් ඔබ ගියපන් ඊළඟ දවසේ කාවද සාදපදින එක දැන් අච්චර වියදම් කරපේ ඊට පස්සේ මූ ණය කොට ගත්ත ඉන්නේ. ඔව්. එහෙම වෙච්ච සිද්ධි තියෙනවා දැන් සෝෂල් මීඩියා ඇතුලේ ගොඩක් ඒවා කතන්දර තියෙනවා. සහ මේ ගොඩක් එහෙම වෙච්ච සිද්ධිත් තියෙනවා මේ ඔය නිවුස් වලත් තියෙනවා. ඊට පස්සේ දැන් ඔය ඕක දැන් ඔය ප්‍රොපෝසල් කරා ගියපන් ලක්ෂ 10 15 ඒකත් ණය වෙලා ඉන්නේ ගේම කියලා ප්‍රොපෝස් කරා. ඊට පස්සේ මේ ඔය එන්ගේජ්මන්ට් කියලා. ඒකටත් ආයි මුද්දක් හදනවා බා. එන්ගේජ්මන්ට් එක ප්‍රොපෝස් කරන්න එක මුද්ද එන්ගේජ් කරන්න තව අතේ මුදු දාලා නැති අතේ ඇඟිලි නෑ මචං. අඟිලි දාලා මුදු දානවා. හරි. ඊට පස්සේ ඒ එන්ගේජ් කරන්න එතන. ඊට පස්සේ ඒකටත් වෙනම පාටි වෙඩින් එකත් හරි. වෙඩින් එකක් තියෙනවා එන්ගේජ්මන්ට් එක කියලා ඒකට නෑදෑ ඔක්කොම කතා කරලා උන්ට කන්නක් දීලා බොන්නක් දෙනවා. හරිද? ඌගෙත් ඇවිල්ලා ඒකත් හාලා යනවා. හරි. ඔව් බොන්න දීලා ඊට පස්සේ වෙඩින් එක මේ හෝල් එකේ වෙඩින් හෝල් එකේ මොකද කුඩු පට්ටම් කරලා ඒක හාලා යනවා. හරි. වෙඩින් එකට කල්නුත් උන් හානවා. හරි. ඊට පස්සේ බ්‍රයිට් ටු බී පාටි මොකද කෙල්ල මේ කෙල්ලගේ යාළුවට ගෙන්නනවා. ගෙන්නලි කරලා උන්ට කන්න ඔය අරෝමෙව බොනවා නම් බොන්නක් දීලා එන විකාර ටිකක් කරනවා. හරි. කොල්ලොන්ගේ ටිකක් ගෙන්නලා බොන්න. කොල්ලොන්ගේ ටික කොල්ලගේ මොකද කොල්ලගේ පාටිට ඒක දන්නේ මට මතක නැහැ. කොහමද දැන් කොල්ලගේ ඒ පාටියට ගෙන්නලා ඔක්කොම කොල්ල ටිකට බොන්න දෙනවා. උන් ඒ හොටෙල් එකත් හානවා. හරිද? දැන් මූ හැම එකටම හොටෙල් බුක් කරනකොට ඒකටත් වෙන ගානක් යනවා. ඊට පස්සේ වෙඩින් එක වෙඩින් එක දවසේ ඉතින් මුළු අරම හලේ දවසේ සේරම කියන මුළු නෑදෑ පරම්පරාවට මුළු ගම් වලට උන් බස් අරන් යන්නේ මචං. හරිද? මම ඒ කියන්නේ දැන් අපේ ওই ගම් වලත් මම දැකලා තියෙනවා. හරිද? වෙඩින් වලට මචං වෙඩින් එක සමහරට කොළඹ තියෙන්නේ. මෙහෙ උන් බස් එකක් කරන් යනවා. හරිද? කට්ටියම පුරවගෙන. ඔව් කට්ටියම පුරවගෙන අපේ හොඳ මාතෙල්ලේ තියෙන ගමේ ඉන්න අංකල්. හරිද? අංකල්ලා මචං උන් තනි කර එදා දවසේ බොන්නේ නැහැ. උන් රීලෝඩ් කරගෙන ඉන්නේ. හරිද? ඒ කියන්නේ උන් අඩු වෙන සැරේට ආයි දානවා. අඩු වෙන පුරවනවා. හරිද? උන් කියන්නේ උන් දැන් හෙට යන්න නම් තියෙන්නේ අද රෑ තමයි බොන්න පටන් ගන්න. හරිද? අද රෑ බොන්න පටන් ගත්තා හෙට වෙඩින් එකේ ගිහිල්ලත් බොනවා. ඒ කියන්නේ වෙඩින් එකේ මූ සිහියෙන් ඉඳලා වැඩක් නැහැ. ඒ වෙඩින් එකත් නේ වෙඩින් එක කලින් දවසේ ඉඳලම සිහියෙන් ඉඳලා. ඔව් සිහියෙන් ඉඳලා වැඩක් නැහැ කියලා උන්ට තේරෙනවා. ඔවුන් දන්නවා කෙලවෙනවා අපිටත් කෙලවෙලා තියෙන්නේ පොඩ්ඩක් කෙලවෙනවා කියලා. ඒ කියන්නේ මේ උන් දන්නවා වෙඩින් එකේ පස්සේ කෙලවෙනවා කියන එක. වෙඩින් එකේ පස්සේ කෙලවෙනවා කියන එක. කොහොම හරි ඊට පස්සේ ඒ කියන්නේ උන් ඊට පස්සේ ඒ දැන් අද රෑ බොන්න පටන් ගන්නෙ. අද රෑ දීලා හෙට උදේ යනවා බස් එක යන ගමන බොනවා. ඔව් බස් එකේ යට දියන් ගන්නවා. යට දියන් ගන්නවා. ඊට පස්සේ ආයි ගිහිල්ලා හොටෙල් එකේ බෑලා හොටෙල් එක ඇතුළට යන්න කලින් බොනවා. හොටෙල් එක ඇතුළට ගිහිල්ලා ආයි ඒගොල්ලන්ගෙන් බොනවා හොටෙල් එකෙන්. ඊට පස්සේ ආයි ඊලා හානවා. ඒ හොටෙල් එකේ දැන් මම මතකයි එක වෙඩින් එක මචං. හරිද? මේ ඔය එක අංකල් කෙනෙක් පොරට හොඳටම වැඩියලා පොර හෙන් ටයි කෝටුත් ගහලා හිටියේ. හරිද?
ටයිකෝඩ් ගහලා දැන් ටිකක් කළා දැන් මුලින් එහෙම ටයිකෝඩ් ගහලා වගේ ඇවිල්ලා ඊට පස්සේ දැන් බිව්වට පස්සේ පොරගේ ටයි එක මෙහෙම ඇදලා හරිද දැන් ටයි එක මෙහෙම පටිය දිනනවා මේ හරිය විතරින් තමයි ටයි එක පටන් ගන්න හරිද ඒ අලුත් ස්ටයිල් එක ස්ටයිල් එක හරිද ඊට පස්සේ දැන් පොරය කෝට් එකක් ගලවලා දාලා මේ දැන් කන්න ගත්තට පස්සේ ඉස්සෙල්ලා බත් බෙදා ගන්නවා බත් බෙදාගෙන ඒකට එලවලටම බෙදාගෙන පොර බෙදාගෙන වටලප්පන් අයිස්ක්‍රීම් ඒ පරිප්පු ඒ බම් මේ බිව්වට පස්සේ පරිප්පු කියන වටලප්පම් මේ පරිප්පු කියලා කියන තියෙනවා වටලප්පම් බෙදා ගන්නවා අයිස්ක්‍රීම් බෙදා ගන්න දැන් සමහර ඩින්ගල අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා ඒ හැම ෆ්ලේවර්ස් එකෙම බෙදා ගන්නවා හරිද චුට්ට බෙදාගෙන ඊට පස්සේ මේ ඔය පළතුරු තියෙනවා පළතුරුත් බෙදා ගන්නවා ඒක නම් බත් එකට අතුරු පසයි පෙර පසයි ඔක්කොම එකට ඒ කියන්නේ එළවලු බෙදා ගන්න ඔක්කොම බෙදාගෙන ඉවරලා මේ දැන් යනවා ගිහලා කනවා හරිද ඔය ටික කාලි වල අතුරු පසට මූ කරන්නේ චොප්සි එක කරා චොප්සි එක මන් දැක්ක එකෙක් මේ ඌ අතුරු පසට මචං අර අයිස්ක්‍රීම් දාලා දෙන හැන්ද තියෙන්නේ ඌ ඒක බොනවා අතුරු පසට වතුර එක සමහරුන් ඉන්නවා දැන් ඒ සමහර වෙඩින් වලදී මූ මොකද අයිස්ක්‍රීම් එක දාලා අයිස්ක්‍රීම් එකට දාගන්නවා කිරියෝද වියර්ඩ් ෆුඩ් චැලෙන්ජස් කරනවානේ ඊට පස්සේ දැන් ඕකත් එහෙමත් කළා දැන් මූ මොකද කරන්නේ අන්තිමට මුන් ගිහලා දැන් හින්න ගානක මුන් කාලා ඒ හොටෙල් එක කුඩු කරලා දැන් උට එන අලාදයන් කරලා දෙන්න දැන් ඊට පස්සේ මුන් මොකද කරන්නේ මුන් දැන් ලියුම් කවර් එක දාලා දෙනවනේ ඒකේ නම ලියනවා නම ලියලා හිස් ලියුම් කවර් එකක් දෙනවා හිස් ලියුම් කවර් එකක් දිනනවා ඒ කියන්නේ මුන්ට ඒක දෙන්න සිහිය නැහැ නේ දැන් ඌ හිතලා හිතලා දෙනවා ඊට පස්සේ දැන් ඔය කොහොම හරි ඔක්කොම වුණාට පස්සේ ඊළඟට වියදම් කරනවා අය දැන් ඊට පස්සේ වෙඩින් එකේ දවස් දෙකක් මචං සමහර නෑ දැන් ඒක අතරතුරත් යම්සි දෙයක් වියදම් කරනවා ඔව් ඒ වියදම් කරනවා ඒ වියදම් කරනවා ඒක ග්‍රෑන්ඩ් විදියට ගන්නවා මේ හරිද ඒක ග්‍රෑන්ඩ් විදියට ගන්න රටක් කියන්නේ ඒක ග්‍රෑන්ඩ් විදියට ගන්නවා ඊට පස්සේ හෝම් කමින් කියලා එකක් තියෙනවා දැන් ඔක්කොම කරලා දැන් කියනවා හරි ඔක්කොම කරලා දැන් අපි ඔක්කොම කරලා තියෙන්නේ වෙඩින් එකක් කරලා ඊට පස්සේ කරනවා ඔක්කොම කරලා තියෙනවා අපි හෝම් කමින් මේකටත් වියදම් ගන්නවා ලක්ෂ 10ක් පාලා ඒකටත් වියදම් කරලා ලක්ෂ 10ක් විතර ඒකට මූ ඔය වෙඩින් එක මචං මූ කෙල්ල යාලු කරගත්ත දැන් සමහරවිට යාලු වෙන්නත් මූ වෙන කීමක් දෙන්නේ නැහැ ඔව් නෑ මගේ මාත් අතුරුනේ යාළුවෝ ගොඩක් ඉන්නවා උන් චීස් අරන් දීලා තියෙනවා කෙල්ලන්ට iPhone අරන් දීලා තියෙනවා ඉතින් ඒ කියන්නේ මෙහෙමයි ඒ අන්තිමට ඌට උනේ ඒ කියන්නේ ඇති දෙයක් නෑ ඔය දුන්න කියලා ඒක ලැබුන්නේ නෑ ඒක අන්තිමට උගේ වියදම් ටික විතරයි ඔව් ඒක තමයි හරිද මූ ඒ කියන්නේ ඒ කෙල්ල යාලු කරගන්න කෙල්ලට හිත කිව්ව දැනලා මූ මචං කෝටි 3-4ක් වියදම් කරලා දෙන කෙල්ලට හරිද ඔය වියදම් කරලා දැන් ඒකත් තමයි ණය වෙලා හරි ණය වෙලා ඔක වියදම් කරලා ඔව් තමන්ට පුළුවන් නම් අවුලුත් නෑ ඒක පුළුවන් නෑ බෑරි ඕක ඔය වැඩිපුර කරන්න ඔය ඒ කියන්නේ ඒ සමාජ දත්තේ නැති කට්ටිය තමයි ඔය ආතල්ලේ වැඩිපුර ගන්න ඔව් ඒ කියන්නේ කොහොමද ණය වෙලා හරි ග්‍රෑන්ඩ් එකක් කරගන්න අරගෙන මොකද්ද කරන්නේ අන්තිමට ගෑණි පේන්න බෑ දැන් මාස දෙක තුන ආයි මාස දෙකයි ඩිවෝර්ස් මචං නෑ ඕක ඇත්තටම දැන් ඕක මම මේ කතා කරන්න තියෙන්නේ ඕක මම මේ සබ්ජෙක්ට් එක කතා කරන්න ඉන්නවනේ පොඩ්ඩක් මම සර්ච් කරලා බැලුවා ඒ යුනිවර්සිටි එක මොකක්ද කියලා පොඩ්ඩක් බලමු යුනිවර්සිටි මං ගාව තියෙනවා ඒ යුනිවර්සිටි රිපෝට් රිසර්ච් රිපෝට් එක මෙන්න මේ තියෙන රිසර්ච් රිපෝට් එක මේක Google එකේ ඔයගොල්ලෝ කියවන්න පුළුවන් යුනිවර්සිටි එකේ නම මට මතක විදියට එමෝරි රිසර්ච් රිපෝට් එක එමෝරි එකේ ඒක ජෝර්ජියා වල තියෙන්නේ ඇමරිකාවල යුනිවර්සිටි එක. එතකොට ඒ කට්ටිය කියන විදිහට ඒගොල්ලෝ පෙන්නලා දෙන්නේ කවුරු හරි කපල් එකක් මොනවාද තමන්ගේ විවාහ මංගල උත්සවයට වියදම් කරන එක අනුපාතික වෙනවා මේ විවාහය කියන්නේ විවාහ ජීවිතේ පවතින කාලයට. ඒ කියන්නේ කෝටි ගාණක් දැන් අපි හිතමු කෙනෙක් ලක්ෂයක් වියදම් කරනවා කෙනෙක් කෝටියක් වියදම් කරනවා ලක්ෂයක් වියදම් කරන කෙනා විවාහ ජීවිතයේ දිගු කාලයක් ඉන්නවා කෝටියක් වියදම් කරන කෙනා කෙටි කාලෙන් විවාහ ජීවිතය නවත්තනවා ඊ ඩිවෝස් එකත් එක්ක. ඒක රිසර්ච් එකක් කරලා තියෙන 2014 වගේ මට මතක විදිහට රිසර්ච් එකක් කරලා තියෙන. එතකොට මේ ඒගොල්ලෝ ඒකෙන් පෙන්눔 කරන්නේ ඒ කියන්නේ ඒකට හේතුව ඒ කියන්නේ සල්ලි වල ප්‍රශ්නයක්වත් විවාහ මංගල උත්සව ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඒකට හේතුව ඒ කට්ටිය විවාහ මංගල උත්සව තියන්නේ කියලා ලොකු ණයක් ගන්නවා. ඒ ණය ගෙවා ගන්න බැරුව එක්කෝ ඒ කියන්නේ සෞඛ්‍යමය පැත්තෙන් එක්කෝ ඒ කට්ටිය ડિප්‍රෙෂන් වෙනවා ડિප්‍රෙෂන් තත්ත්වයට එනවා. එහෙම නැත්නම් සීදී විහානි කර ගැනීම වගේ සෝෂල් ඇක්ටිවිටීස් කරනවා. ඔය එහෙම තියෙනවා. එහෙමත් නැත්නම් ඩිවෝස් වෙනවා. නෑ එතකොට දැන් ඕකනේ දැන් ඒ සහ ඔයා කිව්ව එක කතාවක් මේකට කලින් කතා කරද්දී අර මේ වෙඩින් එකකට ගන්න ගාන ඉන්වෙස්ට් කරා නම් ඒකෙන් දෙයක් ගන්න ඒ අපි කලින් කතා කරන්නේ ඔව් කලින් මේක විස්තර කතා කරනකොට කිව්වෝ වෙඩින් එකට ගන්න ගාන ඒ කියන්නේ ආර්ථික විද්‍යාත්මක පසුබිමකින් ආර්ථික විද්‍යාත්මක පසුබිමකින් බැලුවොත් ආර්ථික විද්‍යාව ඇතුළේ තියෙන ආවස්තික පිළිවැය කියලා opportunity cost කියලා කියන්නේ. ඒතකොට opportunity cost කියන එක ඇතුලේ තියෙන දේ තමයි දැන් අපිට පුළුවන් නම් දැන් අපි හිතමු කපල් එකක් කියලා. කපල් එකක් ඉන්නවා. ඒ කපල් එක වෙඩින් එක වෙනුවෙන් ඉතුරු කරගෙන ඉන්නවා ලක්ෂ 20ක්. ඊට පස්සේ ණයක් ගන්න නැතුව මම ණය අරන්
ඉන්වෙස්ට් කරලා දෙවන්න. වෙඩින් එක වෙනුවෙන් අපි හිතමු ලක්ෂ 20ක් තියාගෙන ඉන්නවා කියලා. එතකොට යා ඒ ලක්ෂ 20න් අපි හිතමු ලක්ෂ 3-4ක් විතර පාවිච්චි කරලා ඔය පොඩියට ගන්න එකක් ගත්ත කියලා එන්ගේජ්මන්ට් එකයි එහෙම හරි. ඊට පස්සේ ඉතුරු ටික එයාට පුළුවන් නම් ඉන්වෙස්ට් කරන්න හෝ එහෙම නැත්නම් බිස්නස් එකකට දාන්න. එතකොට එයාට ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ අනාගතයේ ජීවත් වෙන කාලය තුල ඒ ඉන්වෙස්ට්මන්ට් එකෙන් ජීවත් වෙන්න. ඒ ජීවත් වෙන්න එයාට ඉන්කම් එකක් එනවා. ඩෙවලොප්මන්ට් එකට යන්න පුළුවන්. දැන් වෙඩින් එකට ඒක ලොකුට ඉන්වෙස්ට් වෙඩින් එකක් කියලා කියන්නේ මේ ඒක ඉන්වෙස්ට් එකක් නෙමෙයි ඒක එක්ස්පෙන්ස් එකක් නේ ප්‍රතිරූපේ වර්ධනය ඔය වියදමක් නේ වෙඩින් එකක් කියන්නේ වියදමක් ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි ඒක වෙඩින් එක කළා කියලා මොකුත් ලැබෙන දෙයක් නැහැ Tamanට අර ප්‍රතිරූපේ තමයි ප්‍රතිරූපේ වෙන්නන්න පුළුවන් එච්චරයි නමුත් ආර්ථික වශයෙන් ලැබෙන දෙයක් නැහැ සහ ඉතින් මම අර කියන විදිහට වෙඩින් එක කියලා කියන්නේ ඩිවෝර්ස් එක ගන්න පුළුවන් මේ ඉන්ෂුරන්ස් එකක් මොකද දැන් එහෙන දැන් හිතපන් මේ දැන් සෝෂල් මීඩියා එකේ වෛරල් ටිකත් එක්ක එන ලොකුවට වෙඩින් එක ගන්නවා හරිද වෙඩින් එක අරගෙන ලොකු දැන් හොඳ හොටෙල් එකක් බුක් කරලා වෙඩින් එක කරන සෝෂල් මීඩියාව සින්දු කියලා ඩාන්ස් එකයි අර මනමාලි මෙහෙම සින්දු කොහොමද වෙන්න වෛරල් එකක් ගන්නවා දැන් ඕක ඩිවෝර්ස් වුණා කියලා හිතපන් ඩිවෝර්ස් වුණා මුන් දෙන්නටම මුන් සමාජෙට මුන් දෙන්න බෑ ඒක නිසා ඒක ඩිවෝර්ස් එක වළක්ව ගන්න තියෙන එක ක්‍රමවේදයකුත් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා කියන්න බෑ එහෙමම කියන්නත් බෑ ඔව් එහෙමම කියන්නත් බෑ නමුත් මට හිතෙනවා එහෙම වෙන්නේ නැති කියලා කියන්නේ ඩිවෝර්ස් එක වළක්ව ගන්න දැන් මේක මුට ලැජ්ජයිනේ බා ඔව් මුට එළියට ලැජ්ජයි ඊට පස්සේ කොහොම කළත් තියෙන ඩිවෝර්ස් මේ තමන්ගේ වෙන්වීම මිනිස්සුන්ගේ තියෙන අර කියන්නේ ෂුවර් නැතිකම රැක ගන්න විවාහය කියන ඇග්‍රීමන්ට් එක ගහන්නේ ඒක ඇතුලේ තමයි ඒ දේ සිද්ධ වෙන්නේ ඒක නිසා ඉතින් මම හිතන්නේ පුළුවන් නම් යදන් කියන එක තමන්ට පුළුවන් නම් කළාට ඉතින් ගැටලුවක් නැහැ ඒක මගේ මතය තියෙන තමන්ට පුළුවන් නම් ඉතින් මගේ ග්‍රෑන්ඩ් මේ වෙඩින් එකක් ගත්ත කියලා නමුත් ඒකේ තව අඩුපාඩු තියෙනවා දැන් මම බලුවට පස්සේ කියන්නේ දැන් අපිට තියෙනවා ආහාර හිඟයක් ඒ ආහාර හිඟය ඇතුලේ ඒ වෙන වෙන සාධක තියෙනවා ආහාර හිඟ වෙන්න නමුත් ඔය විශාල මහ පරිමාණයේ උත්සව නිසා ඒ උත්සව වලින් 20ක් 30ක් ආහාර විනාශ වෙනවා. ඔව් ඒක සාමාන්‍ය දැන් සම්පත් විනාශ වීමක් ඇති වෙනවා. ඒක අර පොදුවේ ගත්තාම මිනිස්සුන්ට සම්පත් හිඟවීමක් වෙන්න හේතුවක්. සම්පත් මේ වල අඩුවීමක්. ඉතින් එහෙමත් වෙන්න පුළුවන්. ඒ වගේ පැතිකඩ වලින් බැලුවත් ඉතින් ඒ වගේ කාරණා නිසා අර විවාහයට ඉන්වෙස්ට් කියන්නේ විවාහයට වියදම් කරනවට වඩා මම හිතනවා ඒකෙත් ලොකු ප්‍රමාණයක් ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට සාර්ථකව ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔව් ඒක හරියි. අපි කියන්නේ නැහැ විවාහ කියන එක එපා කියන්නේ. ඔව් එපා කියලා කියන්නේ අපිට කාටවත් අයිතියක් නැහැ. කාටවත් විවාහ වෙන්න එපා කියන්නේ. මොකද විවාහ වෙන්න එපා කියන එක නෙමෙයි යකෝ කියන්නේ. ඔව් විවාහ වෙන්න එපා කියන එක නෙමෙයි යකෝ කියන්නේ. විවාහ මංගල උත්සව කරද්දී ඒ කිය අර ඕනකට වඩා ඕන දෙයක් ඕනේ නැහැ කියන එක කියන්නේ. ඕනට ඕන දෙයක් ඕනේ සහ තමන්ගේ ජීවිතේ අනාගතේ ප්ලෑන් කරනකොට ඒකේ මේ ණයකාරය වෙලා ජීවත් වෙන්න එපා. මොකද නැත්තම් වෙඩින්ස් කිව්වට පස්සේ ඒකත් එක්ක ගොඩක් කට්ටිය තමන් ජීවිතාව තියාගන්න රැකියා කිහිපෙකුත් බිස්නස් මොඩල් වල නෙවෙලා තියෙන්නේ බිස්නස් නේ තියෙන්නේ ඒක අර තමන්ගේ තත්ත්වය තියාගෙන ඕන දෙයක් කරන්න තමන්ට වඩා නිකන් අර ලොකු තැනකට යන්න දඟලන්න එපා තමන් ඉන්න සමාජ තත්ත්වය නිකන් ණය වෙලා ඔව් දැන් මට ඕක තව පොයින්ට් එකක් මේ අහුණා මේ දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඔයා වෙඩින් එකක් ගන්නවා හරිද ඔයාගේ පවුලේ තව කෙනෙක් ඉන්නවා එයා අරගෙන තියෙනවා ග්‍රෑන්ඩ් වෙඩින් එකක් හරිද එතකොට දැන් ඔයාට තියෙනවා අරයා ගත්තනේ දැන් මට ඒ වගේ එකක් ඕනෙනේ කියන එකත් එක්ක සමාජයෙන් ඇති වෙච්ච දෙයක් තියෙනවා පවුලෙන් සමාජයෙන් ඇති වෙනවා මේ ඒ වගේ එකක් ගත්ත අපි සෙකන්ඩ් වෙන්න හොඳ නෑ අපි මෙහෙමයක් ගන්නවා කියන්නේ ඔයාට හැකියාවක් නෑ එහෙම දෙයක් ගන්න අර මිනිස්සයා බිස්නස්මන් කෙනෙක් උඩ හැකියාවක් තියෙනවා හැබැයි අපිට හැකියාවක් නැහැ නමුත් ණය වෙලා හරි ඒ දේ කරන්න බලනවා ඒකට හේතුව අර සමාජය ඇතුලෙන් දීලා තියෙනවා පවුලේ මෙහෙම කෙනෙක් මෙහෙම එකක් ගත්තා නම් ඔයා මොකද මේ වගේ පොඩි එකක් අරගෙන එහෙම එකක් දීලා තියෙනවා. ඉතින් ඒ වගේ හේතු නිසා සමාජයේ ප්‍රදර්ශනශීලී දෙයක් විතරක් වෙලා තියෙනවා විවාහ මංගල. ඊළඟට අර සමහර මිනිස්සු ඉන්නවනේ මේ මචං මේ අර විවාහ වීම ජීවිතේ එකම ටාගට් එක කරගත්ත කට්ටිය. ඔව් එහෙම කට්ටිය අපේ ජීවිතේ තියෙනවානේ. අපි දන්නවා සහ මගේ වෙන කියන කට්ටිය විතර නෙමෙයි තව යාළුවෝ ඉඳලා තියෙනවා. සහ මගේ යාළුවෝ ඉඳලා තියෙනවා අවුරුදු 16න් විවාහ වෙච්ච කට්ටිය. එහෙම අපේ ඔව් අපේ දැන් කියන්නේ අපේ පාසල් ජීවිතය තුළ එහෙම වෙච්ච දාසේ තන්න කිව්ව කට්ටිය ඉන්නා. සහ මම ඒ කියන්නේ දන්න උදාහරණ සමහර තියෙනවා. ඔය අපි ලෙවල් කරන කාලේ විවාහ වෙච්ච ළමයි. ඉතින් ඒගොල්ලන්ට හැබැයි පසු කාලීනව මේ ඒ කියන්නේ අර ඊළ හොඳට කරන් ඇවිල්ලා එකපාරටත් අරලා විවාහ වෙලා ගිහපු කට්ටියද ඒගොල්ලෝ පසු කාලීනව සහ අවුරුද්ද දෙකක් ඇති ජීවිතේ මේ ගැටලු වලට පත් වෙච්ච කට්ටිය ඉන්න හොඳටගෙන. ඒගොල්ලෝ ඒක ඇතුළේ හිර වෙලා ඒකත් එක්ක මානසික වැටලා ලොකු ගැටලු වලට පත් වෙච්ච කට්ටිය. ඒක විවාහ වීම කියන එකත් ඒකට අර නිසි වයසක් තියාගන්න ඕන. මොකද ඒක නෑ මෙහෙම විවාහ වීම අවුරුදු 18න් තියෙන එක හරි.
කියලා අවුරුදු 18න් උපදින්න එපා. උඹ ස්ටේබල් නැත්තයි. නෑ ඒ කියන්නේ මෙහෙමයි විවාහය කියන එක ඇතුලේ ඔය දැන් මෙහෙමනේ මිනිස්සු මිනිස්සු හැදිලා තියෙන්නේ වෙනත් විරුද්ධ ලිංගික කියන ආකර්ෂණය කරගෙන. එතකොට ඒ තුල ඇති වෙන අපි කියමු ආදරයක් කියලා දැන් අපි දැන් විශ්වාස කරන සෝල් එකක් තියෙනවා නම් ආත්මයක් තියෙනවා නම් ඒ ආත්ම දෙකක බැඳීමක් තියෙනවා ආදරයක් කියලා එකක් තියෙනවා කියලා හිතමු. ඒ ආදරයක් තිබුණත් හැඟීම් වලට වහල් වෙලා ආදරය තුලින් විවාහයක් තමන්ගේ කරගන්න උත්සාහ කරනවට වඩා එහෙම වුණොත් වෙන්නේ තමන්ගේ ස්ටේබල් එකක් නැත්තම් ස්ටේබිලිටි එකක් නැත්තම් තමන්ට සිද්ධ වෙනවා ඊළඟට විවාහ වෙලා ඒ ස්ටේබිලිටි එක හොයන්න. ඒතර විවාහ වෙලා ඒක හොයනවා කියන්නේ හරි අමාරු වැඩක්. මොකද ඒක ලේසි නැහැ දැන් තමන් ඒතකොට විවාහ වෙලා තමන්ගේ පවුලේ කට්ටිය බලන්නත් ඕනේ තමන්ට දැන් ඉගෙන ගන්නත් නැහැ දැන් මොකද ඉගෙන ගැනීම නවත්තන විවාහයට ඉගෙන ගන්නත් නැහැ ඊට පස්සේ ඉගෙන ගන්නත් ඕනේ මොකද ක්වොලිෆිකේෂන් හදා ගන්නත් ඕනේ ඊට අමතරව දැන් අපි හිතමු එහෙම විවාහ වුණාට පස්සේ ඉතින් දරුවෙක් ඉන්නවනේ සාමාන්‍ය අවුරුදු දෙකක් තුනක් දරුවෙක්. ඒතකොට දරුවෙක් දැන් ඒතකොට තමන් ඉගෙනගෙනත් නැහැ. තමන්ට ස්ටේබිලිටි එකකුත් නැහැ. නමුත් තමන්ගේ දරුවව හොඳ තැනකට ගේන්නත් ඕනේ. අධ්‍යාපනය. ඇත්තටම නිදහස් අධ්‍යාපනය කියලා දෙයක් ලංකාවේ තිබුණත් ඒ වර්තමාන තත්ත්වය අනුව ඉතින් නිදහස් අධ්‍යාපනයටත් එහා ගිහපු විදන් ටිකක් එනවනේ. කියන්නේ ක්ලාස් A level වලදී අනිවාර්යෙන් ක්ලාස් යනවා. ඊට පස්සේ ශිෂ්‍යත්ව දුන්නත් ක්ලාස් යනවා. දැන් කියන්නේ ශිෂ්‍යත්ව කියන්නේ අඩුම ඒ ශිෂ්‍යත්ව පොත් ලිස්ට් එක ගත්තත් මාර මං හිතන්නේ ඔය දැන් එක වසරට යන පොත් ලිස්ට් එකත් මේ වියදම් තියෙනවා හොඳ වියදම් ටිකක් තියෙනවා ඉස්කෝලේ ඇඳුම් වලට. ඒක වෙනම දවසක් කතා කරනවා. ඒක වෙනම දවසක් කතා කරනවා වාචිකාව. ඉතින් මේ ඒ විදිහට ලොකු වියදම් ටිකක් එකතු වෙනවා Tamanට ස්ටේබිලිටි එකක් නැති වුණා. Tamanට ස්ටේබිලිටි එකක් තිබුණොත් තමයි දැන් තමන් ලක්ෂයක දෙකක විතර පඩියක් ගන්නවා මාසෙට. වාහනයක් තියෙනවා, ගයක් තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඉතින් තමන් විවාහ වෙලා විවාහ වෙලා එතකොට තමන්ගේ ළමයින්ටත් හොඳයි. ළමයි අසරණ වෙන්නෙත් නැහැ. එහෙම නැතුව අර නිකන් තමන් ජීවිතේ ස්ටේබල් එකක් නැතුව අර මේකම ජීවිතේ එක ඒකම එහෙම කරගන්න ගියොත් ප්‍රශ්නේ. මොකද ඒකම නෙමෙයි ජීවිතේ. ඔව්. ඒක නෙමෙයි අත්ත කතාව. ඒකම නෙමෙයි ජීවිතේ. ඊට වඩා එහා ගිය දෙයක් තියෙනවා ජීවිතය ඇතුලේ. අර සිතුවිලි වලින් හිතෙන්න පුළුවන් තමන් කව හරි තමන්ගේ කෙනෙක් ගන්න එක තමයි ජීවිතය කියලා. නමුත් මේ තරංගකාරී ලෝකයේ ඇතුලේ ඒක නෙමෙයි ජීවිතය. ඒකට එහා ගිය ජීවිතයක් තියෙනවා. ඉතින් තව මොනවද අපිට කතා කරන්න තියෙනවද? තව මං ගත්ත පොයින්ට්ස් මට මතක විදියට ඒ ටික තමයි මට මං ගත්ත පොයින්ට්ස් වල ඒ ටික තියෙනවා. තමන් හරි තියෙනවා අහන්න. මෙහෙමයි මේක බලලා මේ ඔයගොල්ලෝ ටිපර් වෙන්න එපා. අපි වැරද්දක් නෙමෙයි කියන්නේ. හරිද? කාටවත් මේ කරන්න එපා. තමන්ට කැමති නම් කරගන්න. හරිද? මේ ඒකයි මම කියන්නේ. ඒක වැරදියට ගන්න එපා. අපි කතා කරේ මේක අනිත් එක මේක අපේ ආතල් එක. හරි? ඔව් මේ අපි ආතල් එකට ගත්තේ. ආතල් එකෙන් පොඩි දෙයක් දුන්නා. ආතල් එකෙන් පොඩි දෙයක් ඕගොල්ලන්ට සමාජයට අපි දෙන්න තියෙන දෙයක් දුන්නා. එහෙම නැතුව මේකේ තියෙන දේවල් සීරියස් ගන්නත් ඕනේ නැහැ. මේක ආතල් එකේ බලලා ආතල් එකේ මේක සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ පළවෙනි පොඩ්කාස්ට් එක. තව ඉස්සරහට පොඩ්කාස්ට් විතර නෙවෙයි ඉස්සරහට ගොඩාක් දේවල් ඒවි සම්බයිගෙන් අපි ප්‍රොඩක්ෂන් ටීම් එකක් තියෙනවා. ෂෝට් ෆිල්ම් සහ තව ගොඩක් දේවල් ඉස්සරහට එන්න පුළුවන්. සහ සමහර සෝෂල් මීඩියා වල ඔයා හිතන දේවල් ඔයා නොහිත ඒ කියන්නේ ඔයා පේන ඔයා නොහිතන පැත්තක් මේක තුළ තියෙන්නත් පුළුවන්. සමහර සෝෂල් මීඩියා වල මේ වෙද්දි වෛරල් වෙනවා. ඔව් ඒ කියන්නේ සමහර සෝෂල් මීඩියා ක්‍රියාකරුවන් අපිත් එක තුළ ඉන්න පුළුවන්. ඔව් සමහර ලංකාවේ ලොකු සෝෂල් මීඩියා ක්‍රියාකරුවෝ අපිත් එක්ක වෙලා ඉන්න පුළුවන්. ඉතින් බලමු ඉස්සරහට. මේ ඉතින් ඒ ටික තමයි කතා කරන්නේ. එහෙනම් ඉතින් නිවිසනසිල්ල මෙමයි තාවකාලික සතුටක් වෙනුවෙන් නිවිසනසිල්ල දුක් විඳින්න නැතුව සදාකාලික කොහොම සදාකාලික සතුටක් නැහැ. සදාකාලික සතුටක් නැහැ. නමුත් මේ දුක අඩු කරගෙන ජීවිතය ගත කරන්න උත්සාහ කරන්න මොලෙන් කල්පනා කරලා මොලෙන් ගේම් ගහලා වෙලේ කරගෙන. එහෙනම් ගිල්ලෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න. ජයව. ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. තව තියෙනවා. ඔයාලා දන්නවද ලංකාවේ වෙඩින් ගැන චංගුලිප්ස් කියව කතාව? නෑ. එහෙනම් අපි බලමු මොකද්ද චංගුලිප්ස් ලංකාවේ වෙඩින් ගැන කිව්වේ කියලා. මේක ලංකාවේ කසාද බඳින එක ගැන මොකද්ද කියන්න තියෙන්නේ? විවාහ මංගල උත්සව ගැන. විවාහ මංගල උත්සව ගැන. ඒ ඉතින් බං පොඩි එකක් දැන් තමන්ටම කියලා ලියා ගන්නවා වගේ එකක් තමයි ඉතින් විවාහය කියන්නේ. නෑ හරි විවාහ මංගල උත්සව ගැනීම සම්බන්ධයෙන් මොකක්ද කියන්න තියෙන කියලා ඒක හොඳයිද නැත්නම් ඒක මොඩ වැඩක්ද එහෙම? මට හිතෙන වෙලා ඒක මධ්‍යස්ථයි. ඒක තමන් කැමති නම් තමන්ට ගන්න පුළුවන්. අකමැති නම් නිකන් ඉන්න පුළුවන්. මම දකින විදිහට ඒක මොඩ වැඩක්.